සියලු දෙනාටම සුබ උදෑසනක් ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සනුවෙන් චෙනු channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. පුංචි කාලේ ඉඳලම දරුවන් ගහකොළ සතා සිව්පාව සමග ජීවත් වෙනවා නම් මං හිතනවා හැම හිතකම දයාව ආදරය කරුණාව පිරෙන්නම තියෙයි කියලා. මේ ඉන්නේ අපේ සනු යාළුවා. මේ ළඟින්ම ඉන්නේ අපේ චූටි චෙනු. බලන්නකෝ එයා උදේම මොනවද මේ කන්න ලෑස්ති වෙන්නේ කියලා. අම්මෝ අපිට නම් දැක්කහම දත් ඉරි වැටෙනව නේද? ඒ වුණාට එයාලට ගානක් නැහැ. මම ඔයාලට අද පෙන්වන්න යන්නේ අපේ සනු බබයි චෙනු බබයි එකතු වෙලා හොයාගන්න චූටි යාළුවෝ කීප දෙනෙක් ගැනයි. මේ බලන්නකෝ අද චෙනු උදෙන්ම නැගිටලා පොඩි වෙලාවක් ඇතුළත යාළුවෝ කීප දෙනෙක්ම හොයාගෙන මේ චූටි කංකුඩු පැටියෙක් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් එයා කංකුඩු පැටියව කොට්ටෙක තියාගෙන එයාව අත ගන්නවා. එයාව හුරතල් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මට ඉතින් වීඩියෝ කරන්න කියලාත් කියනවා. පස්සේ යාලා මේවා ඉතින් බලලා සතුටු වෙනවා. ස්වාභාවික පරිසරය සහ දරුවන් අතර තියෙන්නේ වෙන් කළ නොහැකි ඉතා සුන්දර ගැඹුරු සම්බන්ධතාවයක්. පරිසරය කියන්නේ දරුවෙකුගේ පළමු ගුරුවරයා සහ හොඳම සෙල්ලම් පිට්ටනියයි. මේ පුංචි සතුන් අල්ලලා උන්ට ආදරය කිරීම තුළින් මං හිතනවා දරුවාගේ පෞරුෂ වර්ධනයට වගේම මානසික සුවයට ලැබෙන දේවල් ගොඩක් තියෙනවා කියලා. දයාව හා කරුණාව, සංවේදී බව, වගකීමක් දැරීමට හුරු වීම, මානසික සහනය සහ සතුට, ස්වභාව ධර්මයා ගැන කුතුහලය හා දැනුම, මීට අමතරව තව පුංචි අපේ ජීවිතවලට පුංචි අපේ දරුවන්ගේ ජීවිතවලට ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. හිතලා බලනකොට දරුවන් සහ සතුන් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් සුන්දර වගේම දරුවෙකුගේ වර්ධනයට ඒක බලපානවා. සතුන් සමග හැදී වැඩෙන දරුවන් තුළ මානසික සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ඇති වන බව විද්‍යාත්මකවද තහවුරු වෙලා තියෙනවා කියලා මම බලපු ලිපි ලේඛනවල සඳහන් වෙලා තිබුණා. අපේ ගෙදර තව බව් යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෙකුට සතෙකු බලා ගැනීමට අවස්ථාව ලැබුණු විට ඔවුන්ට කුඩා කල සිටම වගකීම් ගැනීමට පුරුදු වෙනවා කියලා මට හිතෙනවා. සතාට කෑම දීම, නෑවීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය ගැන සොයා බැලීම මගින් දරුවා තුළ විනයක් ඇති වෙනවා කියලායි මට හිතෙන්නේ. සතුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන් දරුවෙකු තුළ අනිකා කෙරෙහි ඇති කරුණාව වර්ධනය වෙනවා. සතුන් සමග සෙල්ලම් කිරීම දරුවන්ගේ මානසික ආතතිය අඩු කිරීමටත් ඔවුන්ව සතුටින් තැබීමටත් උපකාරී වෙනවා. මම නම් අත්දැකීමෙන්ම දන්නවා. මොකද අපි මොනවට හරි තරහෙන් දෙයක් පොඩි අයට කිව්වොත් මෙයාලා කිසිම දෙයක් හිතන්නේ ගෙදර ඉන්නවා නම් මෙයාලා දුවන්නෙම
එයාලා ඇති කරන බව් යාළුවෝ ගාවට. විශේෂයෙන් හුදෙකලාව දැනෙන දරුවන්ට සුළුතල් සතෙක් කියන්නේ කතා කළ නොහැකිවත් හොඳම මිතුරෙක් වෙනවා. මේ බලන්නකෝ ඒ අතරේ අපේ චෙනු බබා අර කංකුඩු පැටියාගේ අම්මත් හොයාගෙන. එයාට හරි සතුටුයි ඉතින් ඔය එළියේ ඇවිදිනකොට එයාට කංකුඩු අම්මත් හම්බ වෙලා. ඉතින් අපිට නම් හරි අමාරුයි. මෙන්න දැන් අක්කත් මේ වැඩේට එකතු වුණා. අල්ලනවා එහෙම බලාගෙන ඉන්න අමාරුයි. ඒ වුණාට හොඳට හොයලා බලලා ඉතින් මේවටත් ඉඩක් වෙන් කරන්න ඕනේ නේද? හොඳයි මේ අතරේ අපේ චෙනු බබාගේ අක්කත් ඇවිල්ලා තව චූටි සත්තු කීප දෙනෙක් හොයාගෙන. බලන්නකෝ එයා හොයාගෙන ඉන්න සත්තු කවුද කියලා. මේ තමා හැකරඩු පැටියෙන් නේද හොයාගෙන ඉන්නේ. තව චූටි සමනලියකුත් හොයාගෙන. මේ දැන් හැබැයි මේ විදිහට අපේ දරුවෝ සත්තු අල්ලනකොට උන්ගෙන් දරුවාට හානියක් නොවීමටත් සතාට දරුවන්ගෙන් හානියක් නොවීමටත් අපි ඉතින් වග බලා ගන්න ඕන. මොකද මේ හැම සතෙක්ම අල්ලන්න දෙන්න බෑ. අපි අපේ පොඩි දෙන්නා නම් මේ සතෙක් දැක්කහම එයාලා අල්ලුවාට කමක් නැද්ද කියලා අහලා තමයි මෙහෙම අල්ලන එක කරන්නේ. විශේෂයෙන්ම සත්තු ඇල්ලුවාට පස්සේ අපි හොඳට පිරිසුදුව සේදීමට සබන් ගාලා හොඳට පිරිසුදු කරගන්නත් දරුවන්ව හුරු කරන්න ඕනේ. නැත්තම් විවිධ විෂ බීජනේ ඒ නිසා විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. මේ අපේ සනු බබාගේ චෙනු බබාගේ දවසේ පුංචි වෙලාවක් ගෙවෙන විදිහ තමයි මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නුවේ. මං හිතන්නේ අපි අපේ දරුවන්ට එයාලගේ ළමා කාලේ නිදහස දෙන්න ඕනේ. අපි ගෙටම හිර කරලා එයාලව හදන්න හොඳ නෑ කියන එකයි මං හිතන්නේ. ඉතින් මේ වගේ පුංචි සතුටු වෙන ලොකු අයට නම් ටිකක් අපහසුවක් දැනෙන වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්. අපිව නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමතිද? එහෙනම් අපිට එකතු වෙන්න. එහෙනම් අපිව subscribe කරන්න.